ලොකු ටෝක් දෙනවනේ. මේකයි මචං. කොහොමද? හොඳින් ඉන්නවා කියන්නේ. හෙලෝ ගයිස් ඔයාලා මේකතු වෙලා ඉන්නේ මෙන්න මේ වීඩියෝ එකේ part 2 වීඩියෝ එකත් එක. ऐसे में बड़ा सख्त लौंडा हूं. ඉතින් අදත් අපි මෙන්න මේ ජනප්‍රිය YouTubersලා 5 දෙනාට කෝල් කරලා බලනවා. ඉතින් අද අපි බලමු කවුද අපේ කෝල් එක ආන්සර් කරලා අපිත් එක්ක කතා කරන්න කියලා. වැඩි කතා කරන්න අපි යමු වීඩියෝ එකට. අද දවසේ අපි කතා කරන පළවෙනි YouTuber තමයි Browly Ghost මල්ලි. එහෙනම් අපි මිනි කැප්ෂන්ට කඩදාසි වලින් ලොකුම ලොකු ප්‍රොජෙක්ට් එකක් කරමු. let's go. ඉතින් guys අපි නම්බරේ නම් ගහගත්තා. කෝල් එක දෙන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි කෝල් එක දීලා බලමු. guys rings නම් යනවා. hello මේ Browly Ghost මල්ලිද? අපි නිෂෙන් බ්‍රෝ YouTube channel එකෙන් සමහරවිට ඔයා දන්නත් ඇති මම මගේ videos වලට comment කරලා ඇති මේ අපි ලංකාවේ ජනප්‍රිය YouTubersලා 5 දෙනෙක්ට කෝල් කරනවා. ඉතින් එක්කෙනෙක් තමයි ඔයා. අපේ කෝල් එක ආන්සර් කරාට බොහොම ස්තුතියි මල්ලි. thank you. හරි මේ මල්ලි මේ අයියා YouTube පටන් ගන්න හිතුනේ. පටන් ගන්න හිතුවේ. ඔව්. මීට කලින් නම් channel ගොඩක් කරලා තියෙනවා. පළවෙනි channel එකට වැරදිලා අර ගලියට ගියාම අර වීඩියෝ වල share කරලා තියෙන්නේ. ආ. ඒක YouTube දාන්න කියන එකට දවසක් නිකන් වැරදිලා YouTube වල වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ තමයි අර ඒ channel පටන් ගන්න මේක පස්සේ පටන් ගත්තා නේ. ඒක තමයි මේවාට YouTube channel එක පටන් ගන්න හිතුනේ. ඔව්. හරි මල්ලි ඉතින් මේ බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට ඔයාට. හරි thank you එහෙනම්. හරි. අපේ ඊළඟ next YouTuber තමයි ෂාන් බ්ලොග් එකේ අයිතිකාරයා අයියා හේෂාන් අයියා. අපේ ඊළඟ next YouTuber चेक कर नेली 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 हेलो गाइस ඉතින් ඔන්න අදත් ඔයාලා එකතුලා ඉන්නේ මගේ අලුත්ම vlog එකක් එක්ක. අයියා හේෂාන් අයියා. අපි එයාටත් කෝල් එකක් අරන් බලමු. නම්බර එක ගහගත්තා guys. කෝල් එක අරන් බලමු. The mobile you called had not responded. Please try again later. guys හේෂාන් අයියාගේ නම්බරේ වැඩ නෑලු මේ ෆෝන් එක ඕෆ් කරලා හරින් නම් ප්‍රතිචාර දෙන්න එහෙම මොකක්ද සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ හේෂාන් අයියාගේ නම්බරේ වැඩ කරෙත් නෑ. හරි ප්‍රශ්නයක් නෑ. අපි ඊළඟ තව YouTubersලා ගොඩක් ඉන්නවා. අපි ඒ අයටත් කෝල් එකක් කරන් බලමු. අපේ ඊළඟ next YouTuber තමයි ඔයාලා කවුරුත් දන්න කොටා. හරි. තෝව හදන්න නෙමේ තෝව මස් කරනවා බලන්න. ජනරාජා හරිද හොඳ. ඉතින් එයාගේ නම්බරෙත් අපි ගහගත්තා. ඉතින් මේ තියන්නේ එයාගේ නම්බරේ. ඉතින් අද අපි බලමු මේ කොටා අයියා අපේ කෝල් එක ආන්සර් කරයිද කියලා. එයාගෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් අහනවා කෝල් එක ආන්සර් කරමු. අපි බලමු try එකක් දෙමු කෝල් එක ආන්සර් කරයිද කියලා කොටා අයියා. rings නම් ගියේ නෑ තාම guys. The mobile is switched off or not in the service area. guys bad news එකක් මං හිතන්නේ කොට අයියා මේ නම්බරේ මේ අයින් කළා. මං හිතන්නේ කට්ටියෙන් කෝල්ස් එනවත් ඇති මේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් ඒ ඉන්න නම්බරේ මං හිතන්නේ අයින් කළාද කොයි කමක් නෑ. ඉතින් අපිට දැන් ඉතින් කොට අයියා ආන්සර් කරෙත් නෑ. අපේ කෝල් එක තව YouTubersලා දෙන්නෙක් ඉතුරුයි. ඒ දෙන්නට අපි කෝල් එකක් කරන් බලමු. ඉතින් අපේ කෝල් එක ආන්සර් කරලා කියලා. අපේ ඊළඟ next YouTuber තමයි රැට්ටා. ඔයාලා කවුරුත් දන්නේ මගේ වාරේ හොඳට අහගෙන හිටපන් මම කියන්න යනනේ. මෙහෙම හිටියොත් ගෙදරට වේලා දෙයියොත් දන්නේ ඔබට වෙන දෙයක්. මෙහෙම ගියොත් ඔබට කන්න වෙන්නේ සමාජයෙන් ගුටි. පියදම් කරලා ඉගෙනුවට ඉගෙන ගත්ත දෙයක් නේ ඌකේ. ඇප් එක රෝල් කරලා ගහගනින් පු. ඉතින් අපි රැට්ටා අයියාගේ නම්බරේ නම් ගහගත්තා. අපි බලමු මෙයා කෝල් එක අපේ ආන්සර් කරයිද කියලා. guys රැට්ටා අයියාගේ මැනුම් අහන්න වෙයිද දන්නේ කෝල් අරගෙන අපි බලමු. නම්බරේ නම් rings යනවා guys. guys රැට්ටා අයියා line busy කරා. ඒ කියන්නේ ඒකත් හරියන්නේ නැහැ. එකම එක්කෙනා YouTuber කෙනෙක් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. අපි එයාටත් කෝල් එකක් අරන් බලමු. මේ තමයි අපේ YouTubersලා අතරින් අපේ අවසානම YouTuber. ඒ තමයි කසී බයි ගොයුම් අයියා. අපේ ප්ලේස් එක නේද? අපි බලමු එයාටත් කෝල් එකක් අරගෙන. ඉතින් අපි එයාගේ නම්බරේ නම් ගාගත්තා. මෙහෙම කෝල් එක ගන්නේ Project D2 ෆිල්ම් එක ඔයාලා බලලා ඇති. ඉතින් අපි ගොයුම් අයියට කෝල් එකක් අරන් බලමු අපේ කෝල් එක ආන්සර් කරයිද කියලා. rings යන විතරයි guys. hello Hello. hello මේ ගොයුම් අයියද? ඔව්.
අපි මේ නිශයෙන් බ්‍රෝ YouTube චානලයෙන් කතා කරන්න අපි ලංකාව ජනප්‍රිය YouTubers ලා පස්නට හෝල් කරනවා ඉතින් ඒ කෙනෙක් තමයි ගොයුම් අයියා ඉතින් සතුටි අපේ කෝල්ල කාන්ස කරට ඉතින් අයි අට කෝමද අපි ඒවාගෙන් එක ප්‍රශ්නයක් අහනවා ඒකට වඩ උත්තර දෙන්න පුළුවන්ද ඇයි අයියට YouTube පටන් ගන්න හිතුනේ පටන්ගන්න හිතුනේ එක හේතුවක් නෑද කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ආසුන්ට පටන් ගත්තා පොඩි කාලේ ඔවනේ සතුට ඉතින් අයේ මංවාගේ බික් ෆෑන් වලගේ ප්‍රජෙක්ටෝ ඒ සීරියස එකත් ඒ ඔක්කම අපි බල්ල තියන්නේ ඉතින් අයම සස්ක්‍රයිබුත් කරලා තින්නේ හරි මේ ඊළඟ මේ ඒක අර ඊළඟ පාට් එක අවත් දෙන්න ඇයි දැනට ෂූටි ඉවරයි මති ගොඩක් වෙලාවට මේ වීක් එකේ හෝ ඊට පස්සේ වීක් එකේ රිලීස් කරයි හරි හරි තැංකව අය කොල්ල කාස කරලා අපිත් එක කතා කරාට හරි ප්‍රචෙක් ඩීට එක ෆයිල් එක කියන්නේ සීරියස්සගේ ෆිල්ම් එකත් ඉවර කරලා තියන්නේ ඉතින් එක ඉක්මනින් වාට හම්බි වාලා කෝල්ලගෙන් දකින්න නැති ඒවගේම එයක ඇත්ත නම YouTube පටන් ගන්න හේද ඉතින් ඔක්කොටම වාට පිළිතුරු ලැබෙන්නේ නැති ඉතින් අද දවස් අපේ අවසාන YouTube තමයි මේ ප්‍රොජෙක්ට් ඩීට එකේ කසීබයි ගොයුම් අයියා ඉතින් තැංකවයි අපේ කෝල්ල එක ආන්සර් කරලා අපිත් එක කතා කරාට අද දවස අපේ වීඩියෝගේ අන්තිම හරිය තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් අද දවසේ අපේ මේ YouTubers 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් විතරයි කෝල් ආන්සර් කරේ. බ්‍රවුලි ගෝස්ට් මල්ලි කසීබයි ගොයුම් අයියේ. ඉතින් බොහොම ස්තුතියි අපේ කෝල් ආන්සර් කරාට. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක දැක්කොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි ඔයාලා කෝල් එක අපේ ආන්සර් කරාට. ඉතින් guys ඔන්න තමයි අද දවසේ අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අපි ඊළඟ next වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.